ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් FM mic එකක් අරගෙන අහන්න වෙලාවක් තියෙනවා. අවසරයි ආර්යතුන් වහන්සේ. පරියාය කියන වචනේ තේරුම පිළිබඳව. ඔව් පළවෙනි එක මම අරහත් වෙලා නැහැ තාම. දෙවෙනි එක පරියාය කියන්නේ න්‍යාය තියරි එක. මේ ධම්ම තියරි එක කියන එක තමයි ධම්ම පරියාය. තියරි එක දැනගත්තොත් ප්‍රතිපත්තිය පුරන්න පුළුවන්. ප්‍රතිපත්තිය පිරුවොත් මගඵල ප්‍රතිවේද. ඒකයි තේරුම. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. එකක් තමයි පළවෙනි එක හිවි වඩුන්නේදී බුදුරජාණන් වහන්සේ අනුපදිශේෂ පරිනිර්වාණයට පත් වුණා කියලා තියෙනවා. ඔව්. බුදු බව ලබන්නට. ඔව්. බුදුගලදී සෞපදිශේෂ පරිනිර්වාණය ලැබුවා කියනවා. ඒක හරි. එතකොට දෙකක් නේ පරිනිර්වාණ. දෙකක් තියෙනවා. දැන් මේක දැන් අනුසය අලුතෙන් නොඋපදවා අලුතෙන් යමක් උපාදානය කර ගැනීමෙන් මිදී නිදහස්ව අරහත් ඵලයටපත් වීම අනු උපදිශේෂ පරිනිබ්බාන. අලුතෙන් ශේෂයක්වත් යමක් උපාදානය කරගන්නේ නැහැ. ඒකෙන් මිදී නිදහස් වුණා අලුතෙන් කෙලෙස් උපද්දවන්නේ අනුපදිශේෂ පරිනිබ්බාණය. තේරුණාද? හැබැයි අර උපාදානය කරගත්ත කූඩුව ආයුෂ ඉවර වෙනකන් කර්ම ශක්තිය ඉවර වෙනකන් ජීවත් වෙනවනේ. ඒකත් වැය වෙලා අවසන් වෙන අවස්ථාව සබ්බ උපදිශේෂ පරිනිබ්බානේ. ඒක සෞපදිශේෂ පරිනිබ්බාන. එහෙම දෙවරක් පිරිනවම් පාන. අරහත් ඵලයටපත් වෙන වෙලාවේ පළවෙනි වර පිරිනවම් පානවා. ජීවතුන් අතර ජීවිත කාලයක් ගත කරලා ජීවිතය අවසන් කරන වෙලාවේ දෙවෙනි වරටත් පිරිනවම් පාන. එහෙම බුදුහාමුදුරුවෝ දෙවරක් පිරිනවම් පෑවා. මිනිසෙක් හැටියට අරහත් වෙන අරහතන් වහන්සේලාත් දෙවරක් පිරිනවම් පාන. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ අපි කයට නෙවෙයි වැඩිපුර මේ උපදෙස් දීලා තියෙන හිතටයි බණ කියලා තියෙන්නේ. දැන් විද්‍යාවන් බණ මේ හිත යටිහිත සහ උඩුසිත කියලා දෙකක් විතරයි තියෙන්නේ. නමුත් අපි දහමේ තියෙනවා ඊට වඩා සිත පිළිබඳව උන්වහන්සේම කියලා තියෙනවා මේක ඊටාම තියුණුයි මට මේක විස්තර කරන්නත් බෑ පේන්නෙත් නෑ. ඒ වුණත් මේක තියුණු නිසා මේ විස්තර කරන්න අමාරු වුණත් කොටස් කීපයකට බෙදලා දෙනවා. ජවන සිත, ජම්ම සිත, භවාංග සිත. ඔය එහෙම විස්තර කරලා විස්තර ගොඩක් කරලා ඊට තියෙනවා. පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා මේක චිත්ත විෂය අචින්තයයි කියලා. පුතඥ පුද්ගලයෙකුට හෝ මගපල් ලැබූ සාමාන්‍ය බුද්ධ ශ්‍රාවකයෙකුට හෝ අරහතුන් වහන්සේ නමකට හෝ හිතලා කෙලවර කරන්න බැරි විෂයක් කියලා. එහෙමයි. ඉතින් ඒ අර භවාංග සිත, ත්‍ුති සිත අනේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. හොඳයි. ඒත් එක්කම එකක් කියන්නම් අත්දැකීමක්. අපි කැලේකට ගියා මේ ආරංචියක් ලැබුණා මේ ළඟ ඉන්න සත්තු ඔක්කොම කිසියම් සතෙක් දැහැගෙන යනවා. හරක් පොඩි හරක් කරයි යනවා, බල්ලෝ අරයි යනවා කියලා. එහෙම ආරංචියකට අපි කීප දෙනෙක් රූප මේ කැමරාගත කරන්න ගියා. ඒ ගියේ වෙලාවේ අපි පැත්තකට වෙලා ඉඳගෙන හිටියා ගලක් උඩ. ටික වෙලාවකදී එතෙන් යාවා මේ තරමක තරුණ කෙනෙක් දෙපා පිහිටලා තියෙන විදිහට කොහොමද එයාට ඇවිද ගන්න අමාරුයි. දෙපැත්තෙම සැර යටි දෙකකින් තමයි එයා ගමන් කළේ. බොහොම හිමින්. අපිට පේන්නේ නැහැ එතන කොටියා ඉන්න බව. එයාට පෙනිලා කොටියා පුඩි කියාගෙන දුවගෙන ආවා අපි හිටපු තැනට. එතකොට ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයා ඒ වෙලාවේ දිව්වේ අර පොළු දෙකත් අතෑරලා මේ ක්‍රීඩකයෙක් දුවන්නා වගේ. නමුත් අපි ළඟට ඇවිල්ලා වැටුණා පොඩ්ඩක් අපි අල්ලගත්තා. ඊට පස්සේ මේ මිනිස්සයාට මේ විදිහට ආපහු වෙන්න බැරි වුණා. අතෙන්දි මොන සිතද ක්‍රියාත්මක වුණේ කියලා දැනගන්න. එහෙම වෙනවා. ඒ වගේ අර එක පාට ආවේගයක් ආවහම ඒ වගේ ඒවා වෙනවා. දැන් ওই වගේ දැන් ඔච්චර සංකීර්ණ නොවුනට ඊට වඩා මෙහා සිද්ධියක් මේ ළඟදී අපේ එක දායකයෙකුට වුණා.
දැන් එයා ලෙඩ වෙලා කන්නේ බොන්නේ නැතුව මොකක්වත් නැතුව දැන් ඇඳේ නිකන් මේ එක තැන් වෙලා වගේ හිටියා. නැගිටින්නේ නැහැ, කෑම කන්නේ නැහැ, මොකක්වත් බොන්නේ නැහැ, මුකුත් නැහැ. ඔහේ හැරිච්චාත හැරිලා හිටියා. දැන් මෙහෙම ඉන්නකොට දැන් ඇඳේ නැගිටි ගන්නවත් බෑ. තේරුණාද? මෙහෙම ඉන්නකොට මේ අකල් වැස්සකට මේ එහා ගෙදරට මේ දැන් ඒගොල්ලන්ගේ ගෙදරින් අනික් ගෙදරට වෙන් වෙන්න බැඳලා තියෙන බැම්ම වැස්සට කඩාගෙන වැටුණා මෙයාගේ වාහනේ උඩට. තේරුණාද? දැන් මේ වාහනේ උඩට වැටුණයි කියලා වාහනේ චුරු වුණා අර බැම්ම වැටිලා. ගෙදර ඉන්න අනිත් අය ඇවිල්ලා එයාට කිව්වා මේ බැම්ම කඩාගෙන වැටුණා වාහනේ කුඩු වුණා. අර ලෙඩත් නැහැ මොකක්වත් නැහැ ඔක්කොම නැහැ. එක පාට නැගිටලා එතෙන්ට ආවා. මොකද්ද හේතුව? අර ෂණිකව හිතේ ඇති වෙන වේගයේ වේදනාව ආවේගයේ චිත්ත ආවේගය. තේරුණාද? ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්. නරක පැත්තට වෙන්නත් පුළුවන්. හොඳ පැත්තට වුණොත් ඒකෙන් යහපතක් සිතක් සැලසෙනවා. තේරුණාද? නරක පැත්තට වුණොත් ඒක හරියන්නේ නැහැ. ඒකෙන් අනුසය උපදිනවා. තේරුණාද? දැන් අර යම් කිසි ආකාරයකට ඔය ලෙඩක් දුකක් හැදුනාම පුතඥ බුද්ධලේකට ඒ වගේ සමහර විට කෝපයක් ප්‍රකෝපයක් ආවේගයක් වගේ එකක් ආවොත් සමහර විට අර ලෙඩේට වඩා බලවත් වෙලා අර වේගයෙන් අර වගේ නැගිටලා එන්න පුළුවන් වෙනවා. ඒක නරක පැත්ත. නරක පැත්තට වෙයි. ඒ වගේමයි අර අරහත් ත්වයටපත් වුණු අරහතුන් වහන්සේලාට බොජ්ජංග සිහිපත් කරලා ඒ රෝගයෙන් ඉවත් කරගන්නවා. ඒක හොඳ පැත්තට. හැබැයි ඒක කරන්න බෑ ඔබට මට. ඒක කරන්න නම් අරහත් ත්වයටපත් වෙන්න ඕන. තේරුණාද? ඒ වගේ දේවල් මේ ලෝකේ තියෙනවා. ඒවා අපි හොඳ දේ ගන්න ඕනේ, නරක දේෙන් අයින් වෙන්න. ඊළඟට දස සංඥා විග්‍රහ කරන්නේ අපේ බුද්ධ ආගමේ හාමුදුරුවෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස දස සංයෝජන. ඔව් දස සංඥා කියලා කියන්නේ ඒතර කිව්වේ එහෙමයි. නෑ. දස සංඥා ගිරිමානන්ද සූත්‍රයේ ඉදිරි දවසක දේශනා කරනවා. දස සංයෝජන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා. ඒවා දස සංයෝජන. සංයෝග නේද? ඔව්. කිව්වේ දස සංඥා කියලා ඒකයි. නෑ ඒ වරද්දලා කියන්නේ නැත්තේ ඒක දස සංයෝජන. ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේගෙන් දැනගන්න. දැන් මේ බුදුවරයෙක් මනුෂ්‍යාත්මයකට ලබා උපන්නේ පින් කරගන්න බුද්ධත්වයේ සඳහා. උන්වහන්සේ ළම කියලා තියෙනවා. මොකද්ද ආයෙ කියන්නේ ඒක? බුදුවරයෙක් මනුෂ්‍යාත්මකවල උපදින්නේ නෑ බුදුවරයෙක් උපදින්නේ නෑ බුදුවරයෙක් වෙන්න. වෙන්න. ඔව් වෙන්න. ඒත් නමුත් උන්වහන්සේම කියලා තියෙනවා මේ තිරිසන් ආත්මික උපදිනොත් කවදාවත් පිනක් කරන්න බෑ කියලා. බෑ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඔය සත්වාත්ම ලිපුදුනා කියලා ජාතක පොතේ තියෙනවා තිරිසන් ආත්ම. හරියට හරිනේ දැන් තිරිසන් සතෙක් කැටියට ඉපදිලා පෙරුම් පිරුවයි කියලා නේද ඔව් තියෙනවා. කොච්චර වැරදීද කොච්චර ගැළපෙන්නේ නැද්ද කොච්චර දහමට විනයට විරුද්ධයිද? තේරුණාද? ඉතින් ඒකවත් ඔය පොත් ලියපු අයට තේරිලා නැති එකයි ප්‍රශ්නේ. තේරුණාද? දැන් ඕකනේ ඔබට තේරිච්ච දේ අර රාජකීය පඬිත මහාචාර්ය හාමුදුරන්ට තේරිලා නැති එකයි ප්‍රශ්නේ. තේරුණාද? දැන් ඔය කියන්නේ හංසෙක් වෙලා අරකින් මේකෙක් වෙලා පෙරුම් පිරුවයි කියලා බුදු වෙන්න. ඔව්. එහෙම පුළුවන්ද කරන්න? බෑ. ඒවා විපාක අවස්ථා. තේරුණාද? ඒවා විපාක ගෙවාගෙන යනවා මිසක මේ පාරමී පුරන්න බෑ සත්තු වෙලා. ඒක තමයි. තේරුණාද? පාරමී පිරිල්ලක් බුද්ධ දේශනාවේ ඇත්තෙත් නැහැ. කරන්නේ මොකද්ද? බෝසත්තුමා කළේ මොකද්ද? අරිය පරිශ්‍රණයක් කළා ප්‍රතිඵලයේ හැටියට බුද්ධත්වයට පත් වුණා. තේරුණාද? තේරුණා. එතකොට අරිය පරිශ්‍රණයක් කළා බුද්ධත්වයට පත් වුණා මිසක පාරමී පුරලා බුද්ධත්වයට පත් වුණා කිව්වොත් ඒක වැරදි. දැන් බලන්නකෝ අර ස්වර්ණහංස ජාතකයේ තියෙනවනේ හංසයා හිමාලයට ගිහිල්ලා සිල් සමාදන් වෙලා සිල් රැක්කයි කියලා. ඔව්. තේරුණාද?
පන්සිල්ද දසසිල්ද අටසිල්ද ඔය මොන සිල්ද සමාදන් වෙලා රැකලා තියෙන්නේ. අන්සේකට පුළුවන් ද සිල් රකින්න. ඒ වගේ තමයි ඔය මෝඩ කතා ලියලා තියෙන්නේ. ඒවා සම්පූර්ණයෙන් වැරදි නේද? ඒවා මේ නිවනට උපකාර වෙන්නේ නැහැ. හැබැයි ඔය හැම ජාතක කතාවකම වෙනමම දහම් හරයක් තියෙනවා. ඒ දහම් හරය අර හුදී ජන පහන් සංවේගයේ උදෙසා ගැලපෙන ආකාරයට උපමා වලින් තමයි කියලා තියෙන්නේ. දැන් අද උපමාව කතාවක් බවට පත් කරගන්නවා. අර හරය අයින් කරගන්න. දැන් ඔය රණහංස ජාතකයේ තියෙනවා හරයක්. මොකද්ද හරය? අර තාත්තා මැරිලා අකාලේ ණය ගෙවා ගන්න බැරි වුණා. ණය ගන්න දෙනු ඉවරුනේ නැහැ. හංසෙක් වෙලා ඇවිල්ලා තටු හලලා ණය ගෙව්වා. තේරුණාද? ඒකයි කියන්නේ. එතකොට තාත්තට තිබ්බ ණය ගෙවලා ඉවර කරගන්න බැරි වෙච්ච නිසා තාත්තම් අකාලේ මැරුණා. ණය ගෙවලා ඉවර කරගන්න කලින් ආයෙ රණහංසෙක් වෙලා ගෙදර ආවා. තටු හලහලා ගියා. ණය ගෙව්වා තාත්තා. අර දුවලා තුන් දෙනා දුවලා දෙන්නයි අම්මයි ද්වේෂයක් තණ්හාවක් ඇති කරගෙන ද්වේෂයක් නෙමෙයි තණ්හාවක් ඇති කරගෙන දැඩි ලෝභයක් දැඩි ආසාවක් ඇති කරගෙන අලුතෙන් ණය ගනුදෙනුවක් හදාගත්තා. ඔය ගනුදෙනුව ගැනයි කියන්නේ. එතකොට අර හංසයා දැන් අර අම්මලා දුවලා තණ්හාවක් ඇති කරගෙන අර හංසයාගේ තටු ඔක්කොම ටික ගලවලා ගත්තා. දැඩි තණ්හාවෙන් අලුතෙන් ණය වුණා. දැන් අර තාත්තට ගෙවන්න තිබ්බ ණය ගෙවලා ඉවරයි. එයා ආපහු ගියා කැලෑවට. ඔන්න ඕකයි ඕකේ තියෙන්නේ. දැන් ඕක අයින් කරලා වෙනම කතාවක් නේ ගන්නෙ. තේරුණාද? ඔය කතාවේ හරය තමයි මේ ගිහි ජීවිතයේ ගෙවල් දොරවල් ගත කරනකොට උනත් පැවිදි ජීවිතයේ ගත කරනකොට උනත් අලුතෙන් ණය වෙන්න හොඳ නැහැ. ගෙවන්න තියෙන ණය නිසි ආකාරයට ගෙවන්න ඕන කියන එක. ඊළඟ නැත්නම් අර රණහංසෙක් වෙලා හරි ගෙවන්න වෙනවා. ඊළඟ ප්‍රශ්නය මේක මේ ධර්මදේශනාව ගිය පොසොන් පොයදා රාත්‍රී 8ට මහාචාර්ය හාමුදුරුවමක් බෞද්ධයා සේවයේ. බුදුරජාණන් වහන්සේ දවල් කාලේ දොර වහගෙන නිකම් විවේක සුවයෙන් ඉන්නවලු. එහෙම ඉන්නකොට නාගේ ජාතිකේ කාවොත් දොරට යටිම්මලු තට්ටු කරන්නේ. මිනිස්සු ආවොත් දොර මැදටලු තට්ටු කරන්නේ. දෙවිවරු ආවොත් දොර උඩටම තට්ටු කරන්නේ. ඒකෙන් දන්නවලු බුදුරජාණන් වහන්සේ දැන් ආවේ කවුද කියලා. එතෙන්දී උන්වහන්සේ නැගිටලා යන්න කම්මැලිලු. කියන්නේ විවේක ගන්න වෙලාවන්නේ. ඒ වෙලාවට අදිෂ්ඨාන කරලා අත දික් කරපුවම දොර ඉබේ ඇරෙනවලු. එතකොට ඒ පුද්ගලයා අතුරට එනවලු. දන්නවනේ එන්නේ කවුද කියලා. ඊට පස්සේ යනකොටත් අත දික් කරපු ගමන් දොර වැහෙනවලු. ඒ හාමුදුරුවෝ කියනවා වැරදිලාවත් බුදුවරයෙක්ගෙන් අපි වැඩක් ගත්තොත් කියන්නේ මිනිස්සු වන අපි වැඩක් ගත්තොත් ඒක හොඳ නැල්ලු. වැරදිලාවත් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා දොර ඇරියොත් අර මිනිස්සෙක් නම් හතරට පැනලා බැරනවලු. මේක ඇත්තද මේක මොකද්ද මේ කතාව? නෑ. දැන් බුදුහාමුදුරුව හම්බෙන්න කවුරු හරි යනවා නම් ඔව් බුදුහාමුදුරුවන්ගේ කුටියේ ඉස්සරහා තියෙනවා දොර කොටුව කියලා පොඩි තැන. ඔව් ඔය රිටිගල අදත් තියෙනවා. මේ දොර කොටුව ගාවට ගිහිල්ලා උගුර කාරන්න ඕන. තේරුණාද? අර කියලා සද්දයක් දාන්න. එතකොටයි බුදුහාමුදුරුව දැනගන්නේ කවුරු හරි එළියට ඇවිත් ඉන්නවයි කියලා. බුදුහාමුදුරුව එන්න කියලා කියනවා එතකොට. තේරුණාද? එතකොට දොර අරගෙන යන්න පුළුවන්. දැන් ඔය කියපු කතාවේ තේරුම තමයි දැන් මේ රටේ හිටපු ඔය නාග ගෝත්‍රිකයෝ, දේව ගෝත්‍රිකයෝ, යක්ෂ ගෝත්‍රිකයෝ, කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ මේ ගෝත්‍රිකයන්ගේ ඇවතුම් පැවතුම් වෙනස්. චර්යා හැසිරීම වෙනස්. දැන් ඔය වගේ නෙමෙයි. තව කතාවක් තියෙනවා විනය පිටකේ යම් තැනක මේ නාග ගෝත්‍රිකේ පිණ්ඩපාතේ ගියොත් දැන් බිම්බිසාර රජුරුවන්ගේ රජගහ නුවර සැකසහිත පුද්ගලයේ පිණ්ඩපාතේ යනවායි කියලා
සිවුරක් දාගෙන පිණ්ඩපාත යනවායි කියලා රාජබටයෝ ගිහිල්ලා රජ්ජුරුවන්ට කියනවා. රජ්ජුරුව උපදෙස් දෙනවා බහාම පොඩ්ඩක් සෝදිසි කරන්න කවුද මේ දන්නේ නැති කෙනෙක් කියලා ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන්නේ. ඒකින්ද සෝදිසි කරන්න කියනවා. ඊට පස්සේ රජ්ජුරුව කියනවා මේ රාජබටයන්ට ඔය පිණ්ඩපාතේ යන්නේ දෙවියෙක් නම් ආකාශයට යයි කියනවා පිණ්ඩපාතේ අරගෙන. තේරුණාද? නාගයෙක් නම් පොළොවේ කිමි දෙයි කියනවා. ඔහොම තමයි පරිවර්තනේ තියෙන්නේ. දෙවියෙක් නම් ආකාශයට යයි, නාගයෙක් නම් පොළොවේ කිමි දෙයි, යකෙක් නම් කැලෑවට යයි කියනවා. මිනිසෙක් නම් සුදුසු තැනක වාඩි වෙලා කයි කියනවා. ඕක පරිවර්තකයෝ හිතුවේ දෙවියෙක් නම් අහසට යයි, නයෙක් නම් පොළොවේ කිමි දෙයි. ඔන්නෝම වැරදි දෙයක් තමයි පරිවර්තනය කළේ. නමුත් ඔයකේ ඇත්තකුත් තියනවා ඔය කියන කතාවේ. ඕකේ ඇත්ත පැත්ත තමයි මේ එක එක ගෝත්‍රිකයන්ගේ චර්යා පුරුදු වෙනස්. තේරුණාද? දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් දැන් ඔය මුඩුක්කු ගෙවල් තියෙනවානේ. දැන් ඔය මුඩුක්කු ගෙවල් වල පදිංචි වෙලා ඉන්න මිනිහෙක් දැන් සමහර විටක නෑ ගමනක් ආවොත් දැන් හොඳ උදාහරණයක් කියන්න දෙනවා. දැන් එක්තරා නෑ ගමනක් ගිහිල්ලා අපි යම් කිසි ගෙදරකට මේ ගෙදර ඉන්න අය දැන් අපිට කණ්ඩ බොණ්ඩ බෙදලා මං ගිහි කාලේ හොඳට දැන් අපිට කෑම මේසෙට පිළිගන්නවා. දැන් ඒ අය කෑම කණ්ඩායි හදන්නේ අපි කෑවට පස්සේ. ඒ අය කෑම බෙදාගෙන ඇවිල්ලා දොරකොඩේ බිම දිගා වෙලා වාඩි වුණා. එක්කෙනෙක් එක පැත්තකින් වාඩි වුණා, අනෙක් එක්කෙනා අනිත් පැත්තෙන් වාඩි වුණා. දැන් දොරකොඩේ ඉඳගෙන කෑම කනවා. ඒක ඒගොල්ලන්ගේ චර්යා පුරුද්ද. තේරුණාද? ඒක ඒගොල්ලන්ගේ පුරුද්ද. දැන් තව මිනිස්සෙක් ඉන්න පුළුවන් එයාට දොරකොඩ ඉඳන් කන එක බොහොම අශිෂ්ට අශීලාචාර බොහොම පහත් නොගැලපෙන දෙයක්. ඒක නිසා එයා කෑම කණ්ඩ ගහක් යටකට හරි සුදුසු අවකාශයකට යනවා. මේ සුදුසු අවකාශයකට යනවා කියන එක තමයි අර පරිවර්තකයෝ පරිවර්තනය කරේ දෙවියෙක් නම් අහසට යයි කියලා. තේරුණාද? නාගයෙක් නම් පොළොවේ කිමි දෙයි කිව්වේ අර නාග ගෝත්‍රිකයෙක් නම් ඒ අය වෙළඳ මිනිස්සු හින්දා ඒ අයගේ චර්යාවන් තිබ්බේ ඒ අය මේ ඕන තැනක බිම වැතිරිලා කෑම කනවා. තේරුණාද? යකෙක් නම් කැලේකට යයි කිව්වේ යක්ෂ ගෝත්‍රිකයෝ හැසිරෙන්නේ ටිකක් වන ලැබවල් වල. ඒක නිසා යක්ෂ ගෝත්‍රිකයෙක් නම් පිණ්ඩපාතේ අරගෙන එයා ඔය මිනිසු ගොඩේ ඉඳගෙන ඕක කන්න යන්නේ නැහැ. එයා ටිකක් විවේක තියෙන තැනකට ගලක් උඩට කැලයක් ගාවට ගිහිල්ලා එයා පාඩුවේ බලදෙනවා. සාමාන්‍ය මගධ රටේම මිනිහෙක් නම් ගෙදරකට ගිහිල්ලා පිළිවෙලකට කයි කියන එක බිම්බිසාර රජුරෝ කියනවා. කියලා රාජබටයන්ට කියනවා මේම මිනිසෙක් නම් එහෙම කරයි, යකෙක් නම් මෙහෙම කරයි, දේව ගෝත්‍රිකයෙක් නම් මෙහෙම කරයි, නාග ගෝත්‍රිකයෙක් නම් මෙහෙම කරයි කියලා කියනවා. එතකොට ඔය වගේ දෙයක් තමයි ඔය කතාවෙත් තියෙන්නේ. මේ එක එක ගෝත්‍රිකයන්ගේ ඇවතුම් පැවතුම් වෙනස්. තේරුණාද? ඒක ධර්මතාවයක්, පුරුද්දක්, පුරුද්දක්. තේරුණාද? දැන් මේ අපි පොඩි උදාහරණයක් ගත්තොත් දැන් මේ රටේ ඉන්න නොයෙකුත් ප්‍රදේශවලින් මිනිස්සු මේ ධර්මායතනයට එනවා. තේරුණාද? ආවහම සමහර මිනිස්සු ඉන්නවා දැන් ඔය එලි මහ නිදානේ බෙදුවාම දැන් අද උනත් බැලිය හැකි. සමහර මිනිස්සු ඉන්නවා ටිකක් බත් පිඟාන බෙදාගෙන ගහක් යටකට ගිහිල්ලා ගලක් උඩට ගිහිල්ලා වාඩි වෙලා එයා කෑම කනවා. තව කවුරු හරි ඉන්නවා ඒ බෙදන තැනම එතනම ඉඳගෙන කෑම කනවා. තවත් කට්ටිය ඉන්නවා ඔක්කොම කාලේ යනකම් ඉඳලා ටිකක් පාඩුවේ නිමි හැනහිල්ලේ කෑම. පුරුදු වෙනස්. සමහර විට ඒ කට්ටිය ජීවත් වෙන පළාත්වල ඒක තමයි පුරුද්ද. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කුල මලවල පවුල් පරිසරවල ඒක තමයි පුරුද්ද. ඒ වගේ මේ නාග ගෝත්‍රිකයෙක් ඇවිල්ලා දොරට තට්ටු කරන්නේ එක විදිහකට. දේව ගෝත්‍රිකයෙක් ඇවිල්ලා දොරට තට්ටු කරන්නේ තව විදිහකට. තේරුණාද? කුම්භාණ්ඩ ගෝත්‍රිකයෙක් ඇවිත් දොරට තට්ටු කරන්නේ තව විදිහකට. ඒකයි ඔය තියෙන්නේ. දැන් ඒ වුණාට අර හාමුදුරුවෝ හිතුවේ ණයෙන් නම් ණයෙක්නේ. උස නැහැනේ උඩට තට්ටු කරන්න. ඒකින්ද යටට තට්ටු කරනවා කියන්නේ. තේරුණාද? දෙයියෙන් නම් අහසෙන් එන්නේ. ඒකින්ද උඩට ඉතින් වහලෙට තට්ටු කරා කියන්නේ.
දොරට තට්ටු කරන්න ඕනේ නැහැ. ඒක තමයි. තේරුණාද? අනිත් එක දැන් ඔය දෙවියන්ට උප්පත්ති දේව කියන දෙවියන්ට මේ සූක්ෂම ශරීර තියෙන හැට ඔය දොර අරින්න ඕනේ නෑ යන්න. තේරුණාද? ඔය ඔක්කොම තියෙන්නේ මේ දේව ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ, යක්ෂ ගෝත්‍රිකයෝ ආවහම මේ දොරට තට්ටු කරන විදිහ තමයි ඔය තියෙන්නේ. තේරුණාද? අනික අර සූටින් මාටින් කාටුන් එකේ වගේ අත දිගෑරලා දොර අරින එකක් ඕකේ නෑ. නෑ. ඒවා හදාගත්ත ඒවා. ඊළඟට දැන් අපි අර මෙතෙක් කාලයක් අපි දැන් වෙසක් පොයදා සිද්ධාර්ථ කුමාරගේ උපදීම අපි මංගල්‍යයක් කියලා සලකනවා. ඔව්. බුදු වීමත් මංගල්‍යයක් කියලා සලකනවා. පරිනිර්වාණයත් මංගල්‍යයක් කියලා සලකන්නේ ඒකත් වැරදි නේද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. දැන් මිනිසෙක් මරණයටපත් වීම පිළිබඳව කැමැත්තක් සතුටක් සෝමනස්ස සහගත බවක් සංචිච්ච භාවයක් හිතේ ඇති කර ගන්නවා නම් මහාන වෙච්චි හාමුදුරුනම ඒක පරාජිකාවක්. තේරුණාද? ඒක පරාජිකා වෙන්න හේතු වෙනවා. මිනිසෙක් මැරෙන එකට හොඳයි කැමැති සතුටුයි සමරමු කියලා කිව්වොත් ඒකෙන් අර පරාජිකාවක් වෙන්න අවශ්‍ය පතේට වැටෙනවා. තේරුණාද? ඒක නිසා ඕක නෙමේ තෙමගුල. මේ තෙමගුලම වෙසක් පොයේ දවසේ එකම නිමේෂයක එකම අවස්ථාවක සිද්ධ වුණ දෙයක්. උපමාවකින්ම කියන්න ඕනේ. ඉර පෑයුවා අඳුර දුරු වුණා ආලෝකය පැතිරුණා. සම්මාදිට්ඨිය තමයි බුද්ධත්වයේ තමයි ඉර. ඉර පෑයුවා අර බුද්ධෝත්පාද අවස්ථාව පෑයුවා එතෙක් කල් තිබ්බ කෙලෙස් අඳුර දුරු වුණා බුද්ධාලෝකයේ ධම්මාලෝකය පැතිරුණා. අන්න තෙමගුල. ඔය තෙමගුලම එකම පොයක් දවසක අර හිරි වඩුන්නේ බෝධින් වහන්සේ ගාවදී සිද්ධ වුණා. ඒකයි තේරුම. ඊළඟට අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සතර සිව්පිල් සේවයාපත් ඔබ වහන්සේට දැන් ලැබිලා තියෙනවා. නෑ මට ලැබිලා නෑ. ආශිර්වාද කරනවා හොඳින් ආහාර ගන්න ලැබේවා කියලා වැඩි වැඩියෙන් ආහාර ගන්න පුළුවන් නෑ ආහාර ගන්න නෙමෙයි ආහාර නිරෝධ කරන්නයි ඕන. නෑ ඔබ වහන්සේ බොහොම පොඩ්ඩයි ගන්න ඒක අපි දන්නවනේ දැක්කනේ. හැටි. එහෙනම් ඒක නෙමෙයි ආහාර නිරෝධ කරන්නයි ඕන නිවන් දකින්න. ඔව්. දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන කරනවා. අවසරයි පින්වත් ආර්ය වහන්ස මට මේ දැනගන්න ඕනේ මේ කබලින්කාර ආහාර වෙලා ආහාර ගැනම තමයි කලිනුත් මම කිව්වේ. දැන් ආහාර කබලින්කාර ආහාර පස්ස ආහාර චේතනා සංචේතන ආහාර විඥාන ආහාර හතරක් තියෙනවා. බුද්ධ දේශනාවේ ආහාර හතරක් වෙනම තියෙනවා. භෝජන හතරක් වෙනම තියෙනවා. දැන් හාමුදුරුවරු සම්මත බුද්ධ ආගමේ මේ දෙකම පටලවාගෙන තියෙනවා. තේරුණාද? භෝජන හතරක් වෙනම තියෙනවා. කාද්‍ය බෝධ්‍ය ලෙය්‍ය පෙය්‍ය කියලා. කන දේවල් බොන දේවල් සූපු කරලා කන දේවල් මෙහෙම හතරක් තියෙනවා. ඒවා භෝජන. කාද්‍ය බෝධ්‍ය ලෙය්‍ය පෙය්‍ය. ආහාර හතරක් වෙනම තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, සංචේතන ආහාර, විඥාන ආහාර. ඔබ ඇහුවේ කබලින්කාර ආහාර ඕලාරිකං වා සුකුමං වා කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු යම් ආකාරයකට හොඳට දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් අවුරුදු 22ක විතර තරුණ ළමයෙක් ටියුෂන් ක්ලාස් යන ගමන් ඉන්නවා පදික වේදිකා. මීටර් 100ක් විතර ඉස්සරහින් එනවා Tamanට වඩා අවුරුදු 2ක් විතර බාල ටිකක් පෙනුමක් තියෙන අනුරාගී රූපයක් තියෙන පොඩි ගෑල් ළමයි. දැන් මේ ගෑල් ළමයා ඉස්සරහට එනවා දැක්කහම එතෙක් වෙලා දැන් අර පිරිමි ළමයා නිකන් පෝරිසාදයා වගේ ඔහේ යන්නම් වාලේ අර පදික වේදිකාවේ යන ගමන් හිටියේ. දැන් අර ගෑල් ළමයා දැක්කා කැමැත්තක් ඇති වුණා පටිච්ච වුණා. දැන් එක පාටම ටක් ගාලා ඔහම කරලා කොණ්ඩේ හදාගන්න. බෑග් එකේ පටිය හදාගන්න. ටී-ෂර්ට් එක හදාගන්න. ඇවිදින විදිහ වෙනස් කරගන්නවා. ඔය සියලු දේවල් කරන්නේ අර කය බලියක් ආකාරයට පත් කරගන්න ඕලාරිකං වා හැටි. තේරුණාද? හැබැයි ඒත් සමගම ලේ ධාතුව කිලුට වෙනවද නැද්ද? ලේ මස් ඇටනහර හෝමෝන ස්නායු සියලු දේවල් අර ගෑල් ළමයාව ආකර්ෂණය කරගන්න සෝමනස්ස සාගත හැඟීමෙන්
මත් වෙන්න උපකාර වෙන විදිහට වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒක සුකුමං. ඒකෙන් සුවයක් ලබනවා. තේරුණාද? එතකොට ඕලාරිකං වා සුකුමං වා දෙයාකාරයෙන්ම මේ ආහාරය සාක්ෂාත් කරගන්නවා. ඒ විතරක් නෙමේ දැන් කොණ්ඩේ හදලා බෑක් එකේ පටිය හදාගෙන ඇවිදින විදිය වෙනස් කරගෙන නැවත අර ගෑල්ලම දිහා බල බල සම්පස්සේ දිගේ රෝද ගගා සම්පස් ආහාර සාක්ෂාත් කරගන්න. ඒ වගේමයි මේ ගෑල්ලමව කොහොමද මගේ කරගන්නේ? කොහොමද කතා කරන්නේ? කොහොමද ආකර්ෂණය කරගන්නේ? කොහොමද මේ අඩුම ෆෝන් නම්බර එක හරි ඉල්ලගන්නේ? මේම කල්පනා කර කර සංචේතන ආහාර එකතු කරනවා. වේගයක් ඇති වෙනවා. ඒ අනුව විඥාන ආහාර ලැබෙනවා. ආහාර සමුදය රූප සමුදයෝ කියන සමුදය උපදින. නිවන වැහෙනවා.